හදිසි නීතිය පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 120කින් සම්මත වෙයි. යෝජනාවට පක්ෂව ඡන්ද 124ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 4ක් පමණි. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පමණක් ඊට විරුද්ධව ඡන්දය දුන්හ. එක්සත් ජාතික පක්ෂය ඡන්දය දීමෙන් වැළකී සිටියේය. හදිසි නීතිය ක්‍රියාත්මක වීම ත්‍රස්තවාදයේ මර්ධනයේදී අතිශයින් වැදගත් බව විවාදයට එක් වූ මහජන නියෝජිතයෝ රැසක්ම පෙන්වා දුන්හ. කියන්නේ කැමති සම්පූර්ණයෙන් අපි නැගෙනහිර පළාත නිදහස් කරගෙන තිනවා. ඒක අපේ විශාල ජයග්‍රහණයක්. මේ ගැන ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවට අපි අතිශයින් ප්‍රශංසා කරන්න ඕන. ඔවුන්ගේ යුද හැකියාව, ඔවුන්ගේ අදිෂ්ඨානය, ඔවුන්ගේ වීරිය, ඔවුන්ගේ කැපවීම. හැබැයි අපි කියන්න ඕන අපි ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවට පමණක් නෙවෙයි. එහි ආරක්ෂක ලේකම්වරයාට එපමණක් නෙවෙයි ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාට සන්නද්ධ හමුදාවේ ප්‍රධාන අණ දෙන්නා හැටියට එතුමා මේ අණ නොදුන්න නම් එතුමා මේ දේශපාලන නායකත්වයේ සැපයුවේ නැතිනම් අපට කිසි ගලක නැගෙනහිර පළාත මුදා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව කියන එක නිකන් ක්‍රියා කරන එකක් නෙවෙයි. ඊට යම්කිසි දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. කවදාවත් ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වයට තොරව හමුදාවට යුද්ධ කරන්න බෑ. අපි දන්නා අවබෝධතා ගිවිසුම තියෙන කාලේ ඔය හමුදාව කොතනද හිටියේ? තමන්ගේ කඳ උරට ඇවිල්ලා හූ කියලා යනකම්, ගල් ගහලා යනකම්, කම්බිවට කඩනකම් කිසිම දෙයක් කරන්න බැරි අතපය බැඳපු හමුදාවක් තමයි අපි 2002 2004 වකවානුවේ දැක්කේ. නමුත් අද ඒ හමුදාවම අදිෂ්ඨානශීලී සටන් ජයග්‍රහණ කරන හමුදාවක් බවට පත් උනේ ගරු ජනාධිපතිතුමාගේ ඒ මතවාදී දේශපාලන ජයග්‍රහණය සමග මොහු ක්‍රියාකාරී දේශපාලන වැඩ කොටසක් මගින් මුළු නැගෙනහිර පළාතම නිදහස් කර ගැනීම. එහිදී මා කියන්න ඕන දැනට ආණ්ඩුවට විරුද්ධව ආණ්ඩුවේ මේ ක්‍රියාමාර්ග තුල අද මේ සටන තියෙන්නේ කිලිනොච්චිය හෝ වන්නී හෝ වෙනත් තැනක තිරිකුණාමලේ හෝ වෙනත් තැනක නෙවෙයි. අද අපි දන්නවා තමිල් ෂෙල්ලොන් අද පෙන්눔 කරන්න හදනවා මේ සාමේ පරවිය මොහු තමයි සාමනායකයා කියලා. දෙමළ සමාජයේ විශාල ප්‍රබුද්ධ ජනතාවක් ඉන්න සමාජයක්. නමුත් මේ තමිල් ෂෙල්ලොන් SSC පන්තියටවත් ගියපු නැති හරියට අධ්‍යාපනයක් නැති මේ වගේ පාතාල ත්‍රාඩ රස්තියාදුකාර නායකයෝ ටයිකෝඩ් දාලා ලෝකේ පුරා අරගෙන ගියා. ඒ පින්තූර ටික දාගෙන අද ඇතම් මාධ්‍ය විසින් පෑගනම් මේක ප්‍රචාරය කරගෙන එපමණක් නෙවෙයි නෝර්වේ ඇතුළු රටවල් අද කියන්න පටන් අරන් තියෙනවා මේ සාමයට තියෙන මහා තර්ජනයක් තමයි මේ තමිල් චෙල්ලම් ඝාතනය කිරීම. අපි අහන්න කැමති නෝර්වේ හරි වෙනත් රටක් හරි මේ සාමයට තියෙන ලොකුම පාඩුව කදිරගාමර ඝාතනය කියලා මේ රටවල් කියලා තියනවාද කියලා. එනවා අපට පේන ඔවුන්ගේ ක්‍රියාකාරී ඒබ්‍රහම් ලින්කන් කිව්වා මගේ ජයග්‍රහණය මට අපහසු නෑ. මේ රටේම අපේම ද්‍රෝහින් ඉන්නවා. ඒක නිසා මේ ජයග්‍රහණය අතපසු වෙන්න පුළුවන්. යුද්ධය කියන ජයග්‍රහණය අතපසු කරන්නේ අපේම ද්‍රෝහින්. අන්න ඒක නිසා මං ඉල්ලීමක් කරන අවසාන වශයෙන් කොම්රස් සභාපතිතුමනි අපි යන සටන නවත්තන්නේ නෑ. මේ ත්‍රස්තවාදීන් මේ මිහිතලයෙන් එළවලා එවුන්ගේ තුවක්කු බිම දාලා මේ රට සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කියන සියලු ජාතීන්ට ජීවත් වීමේ පරිසරයක් ඇති කළා. ප්‍රජාතන්ත්‍රවාදය තවත් තහවුරු කරන්න අපි හැමදෙනාගේම උදව් ආධාරය ඉල්ලනවා.